දැන් මේකේ 3 දෙනෙක් ආවනේ. ඔව් සර්. නෑ සර් නෑ. කො අනිත් එක? එයා බැස්සා. කට නෑ සර්. අපි දෙන්න විතරයි ආවේ. දීලා නේද ඉන්නේ? අම්මට එපා කියද්දි උදේ තේ එකක් හදලා දුන්නා සර්. ඒකේ විලා ගෙදරින් බැස්සා විතරයි මුන් ටික බාර කරලා දැන් ගියා අද බොමු කියලා. නෑ. බොරු කියන්නේ සර්. ඔව් සර් මම බොරු කියන්නේ. මොකද්ද බොරුව? ඒක මුගෙන් තමයි අහන්න වෙන්නේ. මන් දන්න බොරුවක් නේ. එහෙනම් දැන් කිව්වේ මොනවා කියලාද? බොරු කියන්නේ කියලා? මම නෙමෙයි මූ. ඒක තමයි මූ. excuse me. ටවුන් එකට යන්නේ මේ පාරෙන්ද? ටවුන් එකටද? මෙතනින් ඉස්සරහට ගියාම දකුණු පැත්තේ පාරක් තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා කච්චේරිය. කච්චේරිය ගාවෙන් දකුණු පැත්තේ පාර තියෙනවා පොලිසිය. එතනට ගියා නම් හරි. ඒ මොකටද සර්? උඹලට අපි ඕටුව වගේද පේන්නේ? තුන්දෙනාත් එක්ක බයිසිකලේ ඇවිල්ලා තමුන් අතරින් බැස්ස නේද? මං කිව්වා උතනින් බහින්න බා ටවුන් එකෙන් බහිමු කියලා. ටවුන් එකෙන් බහිනවා කෙසේ වෙතත් මුගේ කට නිසා නම් බඩු නම් බැස්සා. ඒ කියන්නේ බීලා නේ. ඔව් සර්. නෑ සර්. අයියෝ නෑ සර්. පොඩ්ඩක් ඉන්නවා. දැන් තමුන් වෙනමාව කිව්වනම් ඇයි දැන් නෑ කිව්වේ? අයියෝ කේ වුණානේ. ඒ කරේ ඔබ කවුද? ඇයි උඹට බඩුද? මේ ජකා බං? සාමාත්‍ය ඇත්තටම 3 දෙනෙක් ආවා කියලා දැක්කද? ඔව් බං. මං දැක්කනේ 3 දෙනෙක් එනවා. ආ? දැන් තමුන් නේද බයික් එකේ නෑ ආවේ? සර් මම පයින් ආවේ. මම තමයි බයික් එකේ ආවේ. නෑ මට හොඳටම ෂුවර්. මූ තමයි බයික් එකේ ආවේ. මාත් කන්ෆියුස් වුණා. මේ තමුන් ඇත්ත නේද කියන්නේ? ඉතින් මම කොයි වෙලේද බොරු කිව්වේ? මං දන්නවා. තමුන් ඇත්ත කියන්නේ. එහෙනම් ඇයි දැන දැන අහන්නේ ඇත්ත නේද කියන්න කියලා? ෆු. දැන් මේ මිනිස්සයා බයික් එකේ නේද හිටියේ? ඔන්න ඉතින් මෙච්චර අස්පනා පිටම පේනවා මේ මිනිස්සයා හිටගෙන ඉන්නේ කියලා. නෑ නෑ කියන්න බා මේ ඉන්නේ. ෆු. මේ වතුර එකක්වත් නැද්ද? දෙන්නම්කෝ පීකේ වතුර එකක්. සංසුන් එන්න. බල මැජික් එකක්වත් කරනවද දැන්? මේ කමුසේ නේද දැන් හිටගෙන හිටියේ? මොනවා සර් වෙලා තියෙන්නේ? එවෙලේ කියනවා බයික් එකේ ඉඳගෙන නේද හිටියේ කියලා. දැන් කියනවා හිටගෙන නේද හිටියේ කියලා. දැන් අපිද බීලා ඉන්නේ සර්ලාද? මොකක්? ඒ කියන්නේ උඹලා බීලා කියලා පිළිගන්නවනේ. ඔව්.